ඔන්න අදත් වෙනද වගේම ලස්සනම මූවී එකක් අරන් තමයි අපි ඔයාලව හම්බෙන්න ආවේ. මේ මූවී එකේ නම ලොක්ඩ්. වැඩි කතා නැතුව අපි යමු මූවී එක පැත්තට. නිව්යෝර්ක් වල කාර්යබහුල නගරයේ එඩී බෙරිස් කියලා යන්තම් ජීවිකාව ගැට ගහ ගන්න උත්සාහ කරන පහත් පෙළේ හොරෙක් අපිට මුණ ගැහෙනවා. එයාට ඩොලර් 400ක් ඉක්මනින්ම හොයාගන්න ඕන වෙලා තියෙනවා එයාගේ කැඩිච්ච වෑන් එක රිපෙයාර් ෂොප් එකෙන් ගන්න. එතකොට තමයි එයාට සල්ලි හොයලා එයාගේ දුව සාරාට උදව් කරන්න පුළුවන් වෙන්නේ. එයා බිලෙන් කොටසක් ගෙවලා තිබුණත් එයා ෂොප් එකේ අයිතිකාරයා කාල්ට වෑන් එක අරන් යන්න දෙන්න කියලා බැගෑපත් වෙනවා. ඒත් කාල් ඒකට කැමති වෙන්නේ සම්පූර්ණ මුදලම ගෙවන්න ඕනේ කියනවා. එතන වැඩ කරන කෙනෙක්ගේ පර්ස් එකක් එඩී දකිනවා. ඒකේ සල්ලි ටිකක් හොරකම් කරලා එයා එතනින් යනවා. ඊට පස්සේ එයා යාළුවන්ට කෝල් කරලා සල්ලි වගේක් ඉල්ල ගන්න උත්සාහ කරනවා. ඒත් කවුරුත් එයාට උදව් කරන්න කැමති වෙන්නේ නැහැ. ඒකෙන් එයා ඉන්නේ කලකිරීමෙන්. එඩීගේ එකම සතුට එයාගේ දුව සාරා විතරයි. ඒත් එයා දෙන බොරු පොරොන්දු ගැන දුවටත් දැන් තේරෙන්න පටන් අරන්. එයා නිතරම දුවට කියනවා එයා ළඟින් ඉන්නවා කියලා. ඒත් කවදාවත් ඒ විදිහට කරන්නේ නැහැ. වෙන කරන්න දෙයක් නැති නිසා එඩී එයා හොඳටම දන්න දෙයට, ඒ කියන්නේ හොරකම් කරන එකට යොමු වෙනවා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න හිතාගෙන. පාරේ යන ගමන් එයා අයිතිකාරයෙක් නැති බඩු මොනවා හරි තියනවාද කියලා හොයමින් යනවා. කාර් වල දොරවල් ඇදලා බලනවා ලොක් කරලා නැති එකක් හම්බ වෙයිද කියලා. එඩීට පාළු පාකයක නවත්තලා තියෙන SUV එකක් පේනවා. කුතුහලෙන් එයා ඒකේ දොර චෙක් කරනවා. ඒත් ඒක ලොක් කරලා නැහැ. එයා ඒකේ ඇතුළට ගිහින් වටිනා මොනවා හරි තියනවද කියලා හොයන්න පටන් ගන්නවා. ඒත් අවකන්නාඩි දෙකක් ඇරෙන වෙන කිසිම දෙයක් එයාට හම්බ වෙන්නේ නැහැ. කලකිරිලා එයා යන්න හදනකොට එයාට තේරෙනවා පිටිපස්සේ දොරවල් ලොක් වෙලා කියලා. එඩී හොඳටම බය වෙලා ජනේලෙට පයින් ගන්නවා. ඒත් ඒක බින්දෙන්නේ එක පාටම ඩෑෂ්බෝඩ් එකේ තියෙන උපකරණයක් රින් වෙන්න ගන්නවා. එයා දන්නේ නැති වුණාට කවුරු හරි කාර් එක ඇතුලේ හංගපු කැමරාවලින් බලාගෙන ඉන්නවා. එඩී පිස්සුවෙන් වගේ කාර් එක පීරනකොට එතන තියෙන වීල් බ්‍රෂ් එකක් දකිනවා. එයා ඒ කාර් එකෙන් ජනේලෙට ගහනවා. ඒත් ඒක බිඳෙන්නේ ඊට පස්සේ එයා දොරේ පැනල් එක ගලවන්න හදනවා. එතන තියෙන තියුණු ලෝහ කෑල්ලකින් එයාගේ අත කැපෙනවා. වෙන විකල්පයක් නැති නිසා එයා ඩෑෂ්බෝඩ් එකේ රින් වෙන උපකරණයට ආන්සර් කරන්න කලින් දෙපාරක් හිතෙනවා. කතා කරන කෙනා විලියම් ලාසන් කියලා හඳුන්වලා දෙනවා. විලියම් කියනවා ඔයා දැන් වාහනේ ඇතුලේ හිර වෙලා ඉන්නේ කියලා. ඒ වගේම මේ SUV එක හිරගයක් විදියට ක්‍රියාත්මක වෙන්න වෙනස් කරලා තියෙනවා කියලාත් කියනවා. කොහොම හරි එඩී රළු විදියට කතා කරද්දී එකපාරටම කාර් සීට් එකෙන් එයාට ෂොට් එකක් වදිනවා. විලියම් hina වෙලා පැහැදිලි කරනවා එඩී වාහනේ හිර වෙලා ඉන්නේ හොරකම් කරන්න ආපු හින්දා කියලා. කේන්තියෙන් එඩී තුවක්කුව අරන් ජනේලෙට වෙඩි තියනවා. ඒත් උණ්ඩ වෙඩි නොවදින වීදුරේ වැදිලා ආපහු පරාවර්තනය වෙලා එයාගේ කකුලේ වදිනවා. එයාට තුවාල වෙනවා. වේදනාවෙන් කෑ ගහ එතනින් යන ගෑනු කෙනෙක් දැකලා ජනේලෙට ගහලා උදව් ඉල්ලනවා. ඒත් ජනේලෙ තින්ට් කරලා නිසා එයාට එඩිව පේන්නේවත් ඇහෙන්නේවත් නැහැ. කකුලේ ලේ ගොඩක් යන හින්දා එඩී විලියම්ට එයාව එළියට ගන්න කියලා බැගෑපත් වෙනවා. ඒත් විලියම් ඒකට කැමති වෙන්නේ නැහැ. ලේ ගින් දුර්වල වෙලා ඉන්න එයාට අන්තිමේදී සිහිය නැති වෙනවා. එයාට ආපහු සිහිය එනකොට එයාට තේරෙනවා එයාගේ තුවාල වෙච්ච කකුලයි අතයි බැන්ඩේජ් කරලා තියෙනවා කියලා. ඒ වගේම එයා තීරුම් ගන්නවා එයාට කෑමවත් වතුරවත් නැහැ කියලා. පහුවෙන්ද විලියම් ආයෙත් කෝල් කරලා එයාට විහිළු කරනවා. කේන්තියෙන් ඉන්න එඩී එයාට සැරෙන් කතා කරනවා. ඒත් විලියම් ආයෙත් කාර් සීට් එකෙන් එයාට ෂොට් එකක් දීලා මතක් කරලා දෙනවා කවුද එයාව පාලනය කරන්නේ කියලා. මේ විදිහට විලියම් එඩීට වද දෙන්න පටන් ගන්නවා. කාර් එක ඇතුලේ උෂ්ණත්වය දරුණු විදිහට අඩු කරලා ඒ අතරේ සද්දේ සින්දු දාලා තියෙනවා. අධික සීතලයි කන් බිහිරි කරන සද්දේ නිසා එඩීට පිස්සු හැදෙන්න වගේ එනවා. එඩී විලියම්ගෙන් ඉල්ලනවා මේ කරන දේ නවත්තන්න කියලා. ඒත් එයා ඒකට කැමති වෙන්නේ නැහැ. රෑ වෙනකම්ම එඩීට ඒ දුක විඳින්න සලස්සනවා. විලියම් ආයෙත් කෝල් කරාම දුර්වල වෙලා ඉන්න එඩී සමාව ඉල්ලනවා. සෑහීමකටපත් වෙලා විලියම් අන්තිමේදී සීත සුළං නවත්තනවා. පහුවෙන්ද එඩී බේරෙන්න තවත් උත්සාහයක් ගන්නවා. ඒත් හැම උත්සාහයක්ම නිෂ්ඵල වෙනවා. අන්තිමේදී උත්සාහය අතාරිනවා. විලියම් ආයෙත් කෝල් කරාම එඩීට මොනවද ඕනේ කියලා අහනවා. ඒත් විලියම් කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ. එයාගේ කුරිල් සෙල්ලම දිගටම කරගෙන යනවා විතරයි. විලියම් පැහැදිලි කරනවා එයා මේ SUV එක නිර්මාණය කරේ හොරුන්ට වද දෙන වදකාගාරයක් විදිහට කියලා. අවාසනාවකට එඩී තමයි ඒගොල්ලන්ට අහුවෙච්ච පළවෙනියා. කේන්තියෙන් එඩී ආපහු සැරෙන් කතා කරනවා. ටික වෙලාවක් යනකොට SUV එකේ හීටරේ දරා ගන්න බැරි තරමට වැඩි වෙනවා. කන් බීරි කරවන සින්දු ආයෙත් ඇහෙන්න ගන්නවා. හොඳටම දාඩිය දැම්ම නිසා එඩී එයාගේ ෂර්ට් එක ගලවනවා. එඩී අමාරුවෙන් මේ වදහිංසා ඉවසගෙන ඉන්නවා. ගොඩක් විදලෙනින් දුක් විඳින එඩී එයාගේ මුත්‍රා බොන්න හිතුවත් ඒක කරගන්න එයාට හිත හදාගන්න බැරුව යනවා.
කාර් එකේ හැංගිච්ච කැමරාවලින් බලාගෙන ඉන්න විලියම් එයාට වතුර දෙනවා. ඒත් එයාගේ නීති පිළිපදින්න එඩී අකමැත්තෙන් හරි එකක වුණොත් විතරයි. එයාලයි කතාව අතරතුර එඩී ළඟ තියෙන බිල්ඩින් එකක උඩ විලියම් ඉන්නවා දකිනවා. එයාට වද දෙන කෙනා ළඟම ඒත් තනියම ඉන්නවා කියලා තේරුම් ගන්නවා. විලියම් එඩීට කැබින් එකේ තිබිලා කෑම දෙනවා. එඩී කැබින් එක බලනකොට එයාට පවර් ස්විච් දෙකක් පේනවා. ඉක්මනට ප්ලෑන් එකක් හදා ගන්නවා. හරි වෙලාව එනකම් ඉඳලා විලියම් අවධානයෙන් නැති වෙලාවක එඩී කැබින් එක ඇරලා ස්විච් එක ඕෆ් කරන්න හදනවා. ඒත් හදිසියට එයාගේ නියපොත්ත ගැලවෙනවා. එයා ආයෙත් උත්සාහ කරනවා. ඒත් විලියම් එයාව අල්ල ගන්නවා. විලියම් එයාට දඬුවම් කරන්නේ ආයෙත් කාර් සීට් එකෙන් ෂොට් කරලා. දවස් ගෙවිලා යද්දි එඩීගේ තත්ත්වය නරක අතට හැරෙනවා. බඩගින්නයි විජලනය නිසා දුර්වල වෙලා එයා අන්තිමේදී යටත් වෙලා එයාගෙන් මුත්‍රා බොනවා. වෙන කරන්න දෙයක් නැහැ කියලා එයා තේරුම් ගන්නවා. එඩී කකුලෙන් පවර් ස්විච් එක ඔබන්න උත්සාහ ගත්තත් ඒක අසාර්ථක වෙනවා. ඒත් එයා ළඟ තියෙන තවත් බටන් එකක් එයා දකිනවා. එයා ඒක ඔබනවා. එකපාරටම කාර් එකේ එන්ජිම ඔන් වෙනවා. වෙලාව නාස්ති කරන්න නැතුව එඩී වාහනේ එලවන්න ගන්නවා. ඒත් විලියම් පාලනය අතර ගන්නවා. SUV එකේ රිමෝට් ෆ්ලයිට් මොඩ් එක දානවා. කාර් එක නගරය හරහා එලවන්න පටන් ගන්නවා. විලියම්ට ඕන තැනට යනවා. වාහනේ පාරවල් දිගේ යද්දි විලියම් එඩීට කියනවා නගරේ අපරාධ කොච්චර වැඩි වෙලාද කියලා. අපරාධකාරයින්ට ඉක්මනට දඩුවම් දිය යුතුයි කියලාත් කියනවා. එයා තමන්ව දකින්න යුක්තිය ක්‍රියාත්මක කරන්නෙක් විදිහට කියලාත් කියනවා. එයා වැරදිකාරයෝ කියලා හිතන අයට මාරාන්තික දඬුවම් දෙන්න ලෑස්තියි කියලා කියනවා. කාර් එක එඩීම අඳුරු පටු පාරකට එක්කන් යනවා. එතනදී අපරාධකාරයෝ දෙන්නෙක් මිනිහෙක්ට ගහනවා දකිනවා. විලියම් රිමෝට් එකෙන් පාලනය කරන SUV එක පාවිච්චි කරලා මැදිහත් වෙන්න තීරණය කරනවා. එයා වාහනෙන් ප්‍රහාරකයෝ දිහාවට එළවනවා. එක්කෙනෙක්ව යට කරගෙන යනවා. අනිත් මැරයා පැනලා යන්න හැදුවා දඟවැල් ගේට්ටුවක් ගාවට එයාව පන්නන් යනවා. එතනදී SUV එක එයාව හප්පනවා. එයා නැගිටින්න දඟලද්දී වාහනේ එයාගේ ඔළුව පොඩි කරලා දාලා එයාව එතනම මරනවා. අපරාධකාරයෝ ගැන විලියම්ගේ අදහස පිළිගත්තත් එඩීට නම් හොඳටම කේන්ති යනවා. එයා බනින්න පටන් ගන්නවා. කේන්තිගේ විලියම් කාර් එකේ වේගය වැඩි කරනවා. ඒ නිසා එඩී ඇතුලේ හැප්පෙනවා. විලියම් SUV එක තට්ටු කොටේ නැගිල්ලක් උඩට අරන් යනවා. ඒක පහළට වැටෙන්න ඕන මෙන්න තියද්දි විලියම් බ්‍රේක් ගහනවා. එඩීගේ මූණ හැප්පිලා එයාට සිහිය නැති වෙනවා. පහවදා එඩීට ඇහෙන්නකොට එයාට පේනවා විලියම් සාරාගේ ඉස්කෝලේ ගාවට ඇවිත් එයා එනකම් බලන් ඉන්නවා කියලා. සාරා එළියට ආවහම එයා එයාගේ පොඩි ස්කූටරෙන් ගෙදර යද්දි SUV එක එයාව ෆලෝ කරනවා. එයාගේ දුව ලුහු බැඳින හැටි බය කරන හැටි එඩී අසරණව බලාගෙන ඉන්නවා. අනතුරු තේරුම් අරගෙන සාරා කලබල වෙලා පැනලා යන්න හදනවා. විලියම් නවත්තන්න උත්සාහ ගත්තත් එඩී එයාගේ තුවක්කුව එයාගේම කනට තියලා කොකා ගස්සනවා. ඒත් එයාට තේරෙනවා උණ්ඩ කලින්ම අයින් කරලා කියලා. ඊට පස්සේ කාර් එක සාරාගේ ස්කූටරේ හප්පනවා. ඒත් එයාට මොකුත් වෙන්නේ නැහැ. දැන් මේ හැම දෙයක්ම ඇති කියලා හිතුන එඩී කාර් එකේ කැමරා ගලවලා දාන්න ගන්නවා. විලියම් එයා එක කතා කරන්න පාවිච්චි කරන උපකරණ ඩෑෂ්බෝඩ් එකත් කුඩු කරලා දානවා. එයා ෆෝන් එකෙන් දුවගේ ෆොටෝ බලන ගමන් එයා වෙනුවෙන් පණිවිඩයක් රෙකෝඩ් කරනවා. එයාගේ ආදරේ ප්‍රකාශ කරලා එයාගේ අතීත වැරදි පිළිගන්නවා. ඊට පස්සේ කාර් එක එඩීව තැනකට එක්කන් යනවා. එතනින් එයාට අන්තිමේදී විලියම්ව මුණ ගැහෙනවා. එයා වයසක මිනිස්සෙක්. විලියම් එඩීට එයාගේම අත් දෙක බඳින්න කියනවා. එඩී ඒකට බෑ කිව්වහම විලියම් කාර් සීට් එකෙන් එයාට ෂොට් කරනවා. කීප සැරයක් මේ විදිහට කරාට පස්සේ එඩී අන්තිමේට යටත් වෙලා එයාගේ අත් දෙක බැඳ ගන්නවා. ඊට පස්සේ විලියම් කාර් එකට නගිනවා. එඩී ආයෙත් සැරයක් ඇයි මෙහෙම කරන්න කියලා ඇහුවාම වයසක මිනිස්සයා එයාගේ දුක්බර අතීතය හෙලි කරනවා. මැරෙව වගේක් එයාට අමානුෂික විදිහට පහර දීලා එයාගේ පොඩි දුව මරලා දාලා තියෙනවා. විලියම් පිළිගන්නවා එයා පිළිකාවකින් මැරෙන්න ඉන්නේ කියලා. ඉතුරු වෙලා තියෙන ටික කාලේ එයාගේ අන්තිම දවස් සෝදිසි කඩුවෙක් විදිහට ගත කරන්න තෝරගෙන තියෙනවා කියලාත් යුක්තිය එයාගේ අතට අරගෙන තියෙනවා කියලාත් ඔහු කියනවා. ඊට පස්සේ විලියම් එඩීව නගරයෙන් එළියට භයානක ගමනක් එක්කන් යනවා. එයා එයාව මරන්න සැලසුම් කරලා තියෙන පාළු තැනකට එක්ක යනවා. යන අතරමඟදී එඩී විලියම්ට විහිළු කරන්න පටන් ගන්නවා. එයාගේ මැරිච්ච දුව ගැන අපහාස කරලා එයා නරක තාත්තෙක් කියලා චෝදනා කරනවා. කේන්තියෙන් විලියම් එකපාරටම බ්‍රේක් ගහනවා. එඩී ඉස්සරහට විසික් වෙලා ඩෑෂ්බෝඩ් එකේ මූණ වදිනවා. එඩී සාර්ථකව එයාගේ කකුල පාවිච්චි කරලා වාහනේ පවර් එක ඕෆ් කරනවා. මේ වැඩෙන් SUV එකේ පාලනය නැති වෙලා කඳු ගැටයකින් පහළට වැටෙනවා. කාර් එකේ සුන්බුන් අතර එඩීට ආයෙත් සිහි එනවා. විලියම් හෙමින් නැහැරෙන්න පටන් ගත්තෙම එයාගේ අත්වල ගැට ගහලා තියෙන පටි ලිහා ගන්න හදනවා. ඉක්මනටම ක්‍රියාත්මක වෙන එඩී වයසක මිනිසයාට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. එයාව දුර්වල කරලා සටන් කරන්න බැරි තත්ත්වයට පත් කරනවා.
සුර්මුන් වෙච්ච වාහනේ ගිනි ගන්න පටන් ගද්දි විලියම් ගෙනාපු බෑග් එක තිබ්බ මිටියක් එඩී දකින්නවා. එයා ඒක අරගෙන කාර් එකේ ජනේලයට ගහනවා. කීප පාරක් ගැහුවට පස්සේ අන්තිමේදී වීදුරුව කුඩු වෙනවා. එඩීට යන්තම් එළියට බඩගා ගන්න හම්බ වෙනවා. වාහනේ ගිනි අරගෙන ඒ වයසක මිනිස්සයා මැරෙනවා. මේ අත්දැකීමෙන් පස්සේ එඩී පාර අයිනට යනවා. එතනින් යන වාහනයක නැගලා එඩී ආපහු නගරයට යනවා. ආපහු ආවට පස්සේ එයා රිපෙයාර් ෂොප් එකට ගිහින් එයාගේ වෑන් එක විකුණලා ඒ සල්ලි වලින් එයාගේ දුවට බයිසිකලයක් අරන් දෙනවා. එයා ඉස්කෝලේ එක්කන් යනවා කියලා දෙන පොරොන්දුව ඉෂ්ට කරනවා. තුවාල වෙලා මානසිකව හෙම්බත් වුණු එයාට සාරව ආයෙත් මුණ ගැහෙනවා. එයා ආයේ කවදාවත් දුව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙමින් එයා බදා ගන්නවා. මේ කතාව එතනින් ඉවර වෙනවා.